හෙල්ලෝ ගුඩ් ඉවිනිං හැමෝටම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද පොඩ්ඩක් එළියට බහින්න කියලා හිතුවේ. අද හෙට මට නිවාඩුයි. ඒක නිසා ඉතින් පොඩ්ඩක් වටියක් දාන්න බැලුවේ අද. කලින් වීඩියෝ එකේ නොගියපු පැත්තකට තමයි අද යන්න හදන්නේ. පල්ලෙහාට බහලා පොඩ්ඩක් බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ වීඩියෝ එක සෙට් වුණ හසි අයියත් මේ පාර මාත් එක්ක යනවා. ඉතින් බලමු මොකක්ද වෙන්නේ කියලා. වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉමු. කලින් වීඩියෝ එකේ මේ යූ ප්ලේස් එකට යන්න බෑ වෙන මේ ප්ලේස් එකට රවුමින් හැබැයි තමයි අපිට මෙතන යන්න පුළුවන් නේ. ඔය සච්චි නාන්න මේ බීච් කෑල්ල වගේ. වඩ මට තාත් ඉන්න ආදරේ නා. सीजन में बोलने ये टाइम में करो ना समय आपको फुल दिसी අනිකර ඒ කියන්නේ රෙස්ටුරන්ට් එක තමයි නේ ටුවරිසම් තමයි කියම ගන්න නේ ටුවරිසම් කරන තමයි ඉතින් අයිලන්ඩ් එකම රන්න මාස 6ක් නානවා ඒක පාපෙන් මාස 6ක් පස්සේ සීල් කඩ ඔක්කොම ගයිස් නෝගයි මෙහි තත්ත්වේ ටුවරිසම් සියනා ගෑනවා සියෝමයි රෙගුලර් කියනවා ඒක බෑ කොහොම අතල් ක්ලබ් අපි අනිවාර්යෙන් මේ ඔයාලට අරන් එන්නම් මේ නයිට් ලයිෆ් එකේ වීඩියෝ එක අනිවාර්යෙන් අරන් එන්නම් මේ නයිට් ලයිෆ් දැනට ඉතින් ඩේ ලයිෆ් එක තමයි නයිට් ලයිෆ් එක ගේන්න විදියක් නැහැ දැනට තාම සෙනඟ මදි එහසයි දැනට මාසෙ කමාරකින් විතර ඔව් අනිවාර්යෙන් හවුස් ෆුල් වෙනවා පාස්පෝර්ට් සෙට් එක බහලා ඉඳියා මේ පාස්කේ ඉරච්චම කවුරුත් නෑ ඒ ග්‍රීක් අය මම ආවේ ඔව් ග්‍රීක් අය මම ආවේ වැඩි මස්ලා වහින්නේ නෑ ජූනි ජූලි අගෝස්තු වෙනකොට ඔක්කොම වැඩි කරමු මේ දෙපොතේ ඉතිරාටවලයි තමයි ඉන්නේ ෆ්‍රාන්ස් ජර්මනි US එකේ කැනඩා මම පැත්තෙන් ඕකේ වෙනවා හැමෝම සමර් යාළුවා සමර් වෙනස් වෙනවා අනිවාර්යෙන් තමයි කියන්නේ ඒෂියන් ඇත්තනවා සෞදි පටාස් ඉතින් මට හම්බෙලා දෙන එක මගේ අපේ හොටෙල් එකට ආපු කට්ටිය ගැන මම කියන්නේ ඔව් වටේම වයින්නනේ
අයිලන්ඩ් එකේ තියෙන මෙතන මේ තියෙන මේ පොඩි අනිකර හාබරයක් වගේ මේ ඒ මේන් එක නෙමෙයි මේන් එක තියෙන පරිකියා කියන සිට් එකේ මේ එක කීවර වරක් එකක් මානේ කීවර වරක් වගේ නම් උත්තරේ මේ ඉතින් එකේ මේ වලින් එහෙම සැපදාන ඒ යොට් එකේ එහෙම පාස් කරන්න මෙතන තමයි ඒක යොට් එකක් තියෙනවා මෙතන ට්‍රන්ස් එකක් ලංකාවේ මේ කලාතුරකින් දකින්න පුළුවන් බඩු මේ හැමතැනම තියෙනවා. මේ අයිලන්ඩ් එකේ ඔයි මම බැලුවා මේ අයිලන්ඩ් එකේ මේ සාමාන්‍යයෙන් ජීවත් වෙන මිනිස්සු 15000ක් තියෙනවා. ඔව් 15000 ඒ වගේ. එච්චරමයි. ඔව් ඒ වගේ. අයිලන්ඩ් එක ලොකුයි අප්පා. මේ ද්වීපයේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මිනිස්සු ඉන්න මේ අයිලන්ඩ් කියනවා 227ක් ඔක්කොම. 228ක් වගේ 6000ක්. අයිලන්ඩ් සම්පූර්ණයෙන් 6000ක් තියෙන ඔක්කොම. පොඩි පොඩි කෑලි පවා අයිලන්ඩ් එකක් විතර ගන්න. මේ මිනිස්සු සාමාන්‍යයෙන් ජීවත් වෙන අයිලන්ඩ් තියෙනවා 228ක් ඒ වගේ තියෙනවා. වගේ. ඒ අතරින් සාමාන්‍යයෙන් ඔය හොඳටම ෆේමස් වෙච්ච අයිලන්ඩ් ටිකක් තියෙනවා. විකොනොස් තියෙනවා නේ ඔය. සඳුරේ තියෙනවා. මෙහි තියෙන ලොකුම මේ අයිලන්ඩ් එක තමයි ක්‍රීසි. මේක තියෙනවා ලංකාව වගේ දෙකක් විතර ලොකුයි. ඊටත් වැඩිය පිටිපස්සෙන් පේන ඒ කියන්නේ සුදු පාටින් ගාපු ඔක්කොම අරෝමේවා ඔක්කොම තියෙන විලාස් අරෝමේවා හොටෙල් සම්පූර්ණ ඒවටම තමයි තියෙන්නේ. Foto parang gano'n pala nasa. Ada din. Ada gua ada ini. Yo, क्या कुछ है कुछ මේ ඉතින් කොහේ බැලුවත් සුදු පාට පිටි තමයි. සුදු පාට ඒ සීමේ තමයි තියෙන්නේ. දෙකක් තියෙන ෂොප්. ෂොප් තියෙන්නේ දෙකක් තියෙන ෂොප් එක. අර මේවට ජුවලරි ෂොප් එක මොන දේම තියෙනවා.
වීඩියෝ එක අවසන් කරන්න හදන්නේ. අසියයි මොනවද ඉතින් කියන්නේ? කියන්න දෙන්නේ ඉතින් අපේ channel එක බලන්න ලස්සන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අනිවාර්යෙන් ඉස්සරහට ලස්සන දෙයක් ඉස්සරහට එහෙනම් ඔක්කොටම ජය වේවා. කාසිනෝ මෙතියත්වල හැමදාම බැඳුනි පාසී ලොක්කො කවද තාන්සි පොඩි උන්ට නෑනේ වාසි ෂෝට ළඟදි ගෝරි කොට ගහුමට නැති නීති කිරල මැනල කන්න බරට තම්බ පන්නි බීති එන්න යන්න අපිත් එක්ක